තිරුවන් සරණයි. ජාතික පිරිවෙන් දින නිමිත්තෙන් සීභා විශ්වවිද්‍යාලයේ පවත්වන ප්‍රදර්ශන කුටි සඳහා දැන් මේ වෙනකොටත් කුටි ප්‍රදර්ශනය ආරම්භ වෙලා තියෙනවා.
අධ්‍යාපනයේ සුවිශේෂී දැනුම් මේක පාවිච්චි කරන සියලුම දේවල් ඔත්තේ සංඛ්‍යාව තමයි පාවිච්චි කරන්නේ. අඹකොළ තිබ්බත් ඔත්තේ සංඛ්‍යාවක් තමයි තියන්නේ. ඊළඟට මෙතන දැක්කම පහන ගත්තාම පහනක් දැකලා ගත්තේ ඇති. දැන් මෙතන එක්ක පහක් තියෙනවා. එක්ක තුනක් තියෙනවා. එක්ක තනි එකක්. ඒ ඔත්තේ සංඛ්‍යාවක් තමයි මේකට පාවිච්චි කරන්නේ. ඒකයි එතන ඔත්තේ සංඛ්‍යාවක් තියෙන්නේ. ඊළඟට දැන් මෙතන තියෙන්නේ මේ හතරක ධන දෙවියන්ගේ රූපය තමයි මේ අදහස් කරන්නේ. ධන දෙවියෝ ගෙවල් වල හදනකොට මේ වගේ පොංගල් දවසකදී ධන දෙවි පිළිමයක් තියන්නේ බිම. මේක බිම තමයි අතරම තියන්නේ. අර පොංගල් හදන අර වගේ තැනක. එතකොට ඒ බිම හදනකොට මේක ධන දෙවි රූපෙ නෙමෙයි තියන්නේ. මේ තමයි ධන දෙවියෝ හැටියට තියන්නේ. සංකේතවත් කරන්නේ. දැන් මෙතන තියෙනවා දැන් මේ හදලා තියෙන්නේ අමු ගොම වලින්. එහෙම නැත්නම් අමු ගොම වලින් නැත්නම් කහ වලින් හදනවා මේ දෙවියන්ගේ සංකේතවත් කරන්නේ. මේ අරුහම්බුල් කියලා කියනවා මේ ඊතන කියලා අහලා තියෙන ඊතන එකක් තමයි මේ උඩට ගහලා තියෙන්නේ. ඒතර මෙතන තියෙනවා විශේෂයෙන් මේ පිළිගැනීම සඳහා පාවිච්චි කරන මේ වගේ එකක්. ඒ වගේම කෝවිලට යනකොට දැකලා ඇති සමහරට මේ වගේ තුනක් තියෙනවා. අපි දන්නේ මේ තුන මොනවාද කියන එක. මේකට කියන තිරණීර් කියලා. මේක සානම් කියලා කියන ගොම වේලලා එමත් හදලා ගන්නවා. එහෙම නැත්නම් මේක හතරකම තියෙනවා අපේ ලංකාවේ විදේශිකවට පවා අපෙන් තමයි අරන් යන්නේ කියලා. විශේෂයෙන් ඉන්දියාවට පවා අපෙන් අරන් යනවා. එහි හදනවා වෙනම මේ පාෂාණයක්. ඒ කියන්නේ පස් වර්ගයක්. ඒ පස් අරගෙන මේක හදන එකක් තියෙනවා. ඒ ක්‍රම දෙකකටම හදනවා. ඒතර මේක කරන්නේ අතරම මේ නළලේ තියෙන නිල තමයි ස්පර්ශ කරන්නේ. ඇඟිලි තුنين මේම අරගෙන මෙහෙම ගන්නවා. ඊට පස්සේ තියෙනවා මෙතන සම්දනම් කියලා. මේ කියන්නේ සඳුන්. සඳුන් වලට කහ එකතු කරලා මේ හරක ඇසලා තියෙන්නේ. ඒතර මේක මෙහෙම අරගෙන වෙදගිල්ලෙන් තමයි ගන්න. දබරගිල්ලෙන් ගන්න. දබරගිල්ලෙන් කියන්නේ දබරට එනවා. සවුත් නරකයි කියන අදහස. ඒතර වෙදගිල්ලෙන් තමයි යහපත මිනිසයාට. ඒතර මේකෙන් මෙහෙම පොට්ටුවක් තියෙනවා. ඒක උඩින් තියලා ඊටත් උඩින් මේ තියෙන කොකුම් කියන එක කුංගුමම් කියලා දෙමළෙන් කියනවා. සුවඳ සඳුන් කොකුම ගරා කියලා කොකුම් කියලා කියන්නේ කුංකුම. ඒතර කුංකුම තිලක තියා කියලා සින්දු වල තියෙනවා. මේ තමයි කුංකුම. ඒතකොට මේකෙන් ඩොට් එකක් අරකට උඩින් තියෙනවා. එහෙම තමයි මේක තුන කියන්නේ. අපි දන්නේ කොවිලට ගියාම පස්සේ මෙහෙම ගන්නවා මෙහෙම තියෙනවා නේද? එහෙම තමයි අපි කරන්නේ. මේක තමයි සිස්ටම් එක. වෙන ගිල්ලෙන් තමයි කියන්නේ. ඒතර මේ ඔක්කොම සැරසිලි සඳහා අරන් තියෙන බුලත් කොළ මේවා ඔක්කොම අරන් තියෙන්නේ ස්වභාවික දේවල්. මේ බලන්න මේ කොළ ඔක්කොම ස්වභාවික දේවල්. මේ කොළත් අපි දන්න මේ කුරුත්තු කියලා කියන්නේ මේකට ගොක් කොළ. එතකොට මේ ගොක් කොළේ මෙහෙම අර ඉර පහලට මෙහෙම ඇවිල්ලා තියෙනනේ. ඒ තමයි සුබ. එතකොට මේක දැන් මලගේකට වගේ අසුබ දෙයකට පාවිච්චි කරනවා. අනිත් පැත්ත උඩට ගහනවා. එහෙම තමයි තේරුම් ගන්න මේ උත්සවේ සුබ උත්සවයක්ද සුබ තැනකද මේක එල්ලලා තියෙන්නේ අසුබ දෙයකටද මේ එල්ලලා තියෙන්නේ කියන තේරුම් ගන්න ඒකෙන්. ඒතර මේ මාල මරම් කියලා කියන්නේ නැත්නම් වාල කියලා කියන්නේ කෙසෙල්. ඒතර මේ කෙසෙල් ගස සෞභාග්‍ය සංකේතයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒකයි මේ මුලම ගහලා තියෙන්නේ. සෞභාග්‍යයක් දෙන්න. ඒතර මේ තියෙන්නේ මෙතන දාලා තියෙන්නේ මේකේ මේ කෝවිලේ තියෙන උඩ අපිට දකින්න තියෙන කෝපුරම් කියන එක ගෝපුරේ කියලා කියන එක. ඒ කෝපුරේ තමයි මෙතනින් අදහස් කරලා තියෙන්නේ. අතට එන්න. මෙතන තියෙනවා දේව මණ්ඩලය තමයි මෙතන මේ තියෙන්නේ වැඩ ඉන්නේ. ඒතර මේ දෙවියන් අදහන එක එක අය එක දෙවිවරු අදහනවා. එතකොට ඒ තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ තමයි වැඩිපුර අදහන්නේ. ඒවට ඊට අමතරව අනෙක් දෙවිවරුත් අදහන්න කිසිම කෙනෙකුට බාධාවක් නැහැ. ඒතර එක දෙවි කෙනෙක් කවුරු හරි තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ නමක් ඉන්න ඒ දෙවියන්ගේ කෝවිලට ගිහින් නිතරම ඒ කියන වතාවත් පොදු පූජා කරනවා. ඉතින් මෙතෙන් දැන් දාලා තියෙන පොංගල් පූජා කරලා තියෙනවා, මල් පූජා කරලා තියෙනවා, ඊළඟට මේ වගේ කැවිලි පූජා කරලා තියෙනවා. මේ තින් සෞභාග්‍ය සංකේතයක්. එතකොට උදස් ගන්නවා. ඒතර ඒ වගේ දේවල් තමයි මෙතන පූජා කරලා තියෙන දෙවියන්ට. ඊළඟට මේ මන්දිකමය පොඩි කනුව මේ කෝවිලේ තියෙන පොඩි කනුව කියන එක. පූජාව දින දවසේ මේ පොඩි කනුව සලසලා ඒ වගේ මෙහෙම පොඩි එකක් නෙමෙයි මේක. ගොඩාක් උස එකක්. කෝවිලේ උස වහලට කිට්ටු වෙන තරම් උස එකක් තමයි මේක තියෙන පොඩි කනුව කියන්නේ. මන්දිකමේ ඊශ්වර දෙවියන්ගේ මෙතන එකක් අහලටි කම්බ රාමායනම් කියලා. නැත්නම් රාමායනේ කියලා හරියට තියෙනවා. කම්බර ලියපු රාමායනේ කම්බ රාමායනේ කියලා කියන්නේ රාමායනේ පොත තමයි මේ තියෙන්නේ. දැකලා නැහැ සමහරවිට නේද මේ පොත. මේ තිරුකුරල් කියන එක. එතකොට 1990ක් තියෙනවා මේ කුරල් වර්ගය. කියන්නේ අර ධම්මපදේ වගේ. එතකොට ඒකේ තියෙන කුරල් ගත්තාම ඒ හැම කුරල් එකක්ම පේලි දෙකයි පද හතයි. ඒක තමයි මේ කවියගේ තියෙන විශේෂත්වය. ඒ දීලා තියෙන උපදේශ දීලා තින්නේ ඒ උපදේශ දීපු කවියගේ දක්ෂතාව කියන්නේ හැම කවියක්ම පේලි දෙකෙන් අවසන් කරලා තියෙන අනිවාර්ය පද හතක් තියෙනවා හැම කවියකටම. එච්චර දක්ෂයෙක් ලේඛකයා. ඒ වගේ පොත් ගොඩක් තියෙනවා මෙතන. රාජ්‍ය භාෂාවකින් මේවා කරලා තියෙන පොත් කීපයක් දාන්න. මොකද රාජ්‍ය භාෂාවක තමයි දැනට ලංකාවේ රාජ්‍ය සේවකයන් සඳහා භාෂාව ඉගෙනීම සඳහා තියෙන වගකීම අරන් තියෙන සිංහල භාෂාව සහ දෙමළ භාෂාව. ඒක තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන මේ දැකලා දැක්ක සමහරවිට දැන් ඉස්කෝලේ යන ළමයි දැකලා නැතුව පිරිවෙන් වල දෙමළ උගන්වනකොට ඒ පොත් සෙට් එකක් මෙතන තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා දමිළ කෑම වර්ග ඉඩ්ලි තියෙනවා.
වඩ තියෙනවා, ලඩ තියෙනවා, මේ වගේ දමිළ කෑම කීපයක්. ඒ වගේ පොංගල් කියලා සමහර රූප වලින් දැකලා ඇති දුවලා නේද පුතේ? දැන් හැබැයි දැක්කේ නැති වෙත් නේද? මේ තමයි පොංගල්. තයි පොංගල් වලට විතරයි මේක දකින්න තියෙන්නේ. ඒතර තයි පොංගල් කියන්නේ ජනවාරි 14 වෙනිදා අපි සමරන හෝ 15 වෙනිදා වෙනකොට සමරන උත්සවය. ඒකත් අපිට කන්න තයි පොංගල් ටිකක් කනවා නම් කන්න වෙන්නේ එක්ක යාපනයේ කියලා තයි පොංගල් සමරන දවසක නේද? එහෙම නැත්නම් සාමාන්‍ය මේ පොංගල් කන්න වෙන්නේ නැහැ. මේකට කියන සක්කර පොංගල් කියලා. පොංගල් වර්ග තුනක් තියෙන ප්‍රධාන වශයෙන් වෙள்ள පොංගල්, ඊළඟට සක්කර පොංගල් කියලා කියනවා. ඊළඟට තව එකක් තියෙනවා සාමාන්‍ය පොංගල් කියලා කියනවා. ඒකට ගම්මිරිසට එහෙම දාලා ඒකට සරට හදන කිරිපත වගේ පාට සරට හදන එක. මේක තියෙන සක්කර පොංගල් දෙවියන්ට පූජා. ඒ තුනම හදන්නේ මේ තයි පොංගල් වලටද? නෑ තයි පොංගල්ට තුනම පූජා කරන්නත් පුළුවන්. සාමාන්‍ය කඩබල පොංගල් තියෙනවා ගන්න නිතරම ඒක සරට උදේට නිකන් කොම්පිට්ටු ගහලා වගේ දෙනවා මේ වඩේත් එක්ක බත් පොඩ්ඩක්. එතන මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරගෙන බත් පොඩ්ඩයි පොංගල් වලින් දෙන්නේ. ඒතර අනිත් ඒවා තමයි මේ අනිත් ඒවා වඩේ ඒවා මේවා මික්ස් වෙලා තමයි පළතුරු වර්ග ඒවා මික්ස් වෙලා තමයි උදේ ආහාරය සමන්විත වෙන්නේ. ඒක නිසා තමයි දමිළ ජනතාව ගොඩක් දුරට ස්ථූල නැත්තේ. දැකලා තියෙන නේද? ගෙට්ටු වෙන්නේ යාලගේ ආහාර. ඒ තයි පොංගල් වලට විශේෂයෙන් පාවිච්චි කරන්නේ කොහොකද? පොංගල් වලට පාවිච්චි කරන්නේ මේක තමයි ගොඩක් ලංකාවේ සක්කර පොංගල් කියන එක. වෙள்ள පොංගල් සක්කර පොංගල් දෙකම පාවිච්චි කරන ගොඩක් දුරට ඉන්දියාව වගේ රටවල පාවිච්චි කරනවා. ලංකාවේ ගොඩක් දුරට සක්කර පොංගල් එක තමයි සාමාන්‍ය පොංගල් සඳහා වැඩිපුරම භාවිත කරන්නේ. ඊළඟ මෙතන තියෙන විශේෂත්වය ඔයාලා පුතේ ඕලෙවල් එහෙම කරනවා නම් ඕලෙවල් වලට ප්‍රශ්නයක් අහනවා දෙමළ වල මුක්කෙනි වලට අයිති වෙන පළතුරු වර්ග මොනවද කියලා යටින් අන්ලයින් කරනවා. මෙන්න මේ පළතුරු වර්ග තුන පුතේ. ඒ කියන්නේ මුක්කෙනි කියලා කියන්නේ මූණ්ඩු කැණි මුක්කෙනි. කැණි කියන්නේ පළම කියන එක. එතකොට පුතේ මේ පළතුරු වර්ග තුන තමයි දෙමළ සංස්කෘතියේ ඉහළම අගයක් තියෙන පළතුරු වර්ග තුන හැටියට සැලකන්නේ. මා කියන්නේ අඹ, පාලා කියන්නේ වරක, බාලේ කියන්නේ කෙසෙල්. ඒතර මේ පළතුරු වර්ග තුන දේව පූජාවකට ගත්තොත් එහෙම නැත්නම් වෙනත් පූජාවකට ගන්නවා නම් අනිවාර්යෙන් මේ පළතුරු වර්ග තුන තියෙනවා. ඒත් අපි මේක ගණන් ගන්න නැති පළතුරක් වුණාට නේද? සිංහල සමාජයේ මේක ඇත්තටම ඉතාම වටින පළතුරක් විදිහට තමයි දෙමළ සංස්කෘතියේ තියෙන්නේ. ඊළඟට මෙතනින් එහාට ගියාම දේවාල කීපයක් ගැන මේ කෝවිල් කීපයක් ගැන මෙතන තියෙනවා. කතරගම දෙවියන්ගේ සහ ඊශ්වර දෙවියන්ගේ කෝවිල් කීපයක් මෙතන මාක් කරලා තියෙන්නේ. මෙතන තියෙනවා යාපනයේ නල්ලුරු කෝවිල, ඒ වගේම මන්නාරම් කෝවිල සහ මේ සමහර තැන්වල මෙතන තියෙනවා ශෛලමය වශයෙන් හදපු කෝවිල් තියෙනවා. මේවා මේ ඉන්දියාවෙන් ආපු කලාව වලින් තමයි මෙහි නිර්මාණය වෙන්නේ. නමුත් ලංකාවේ අද පවතින කෝවිල් මේ එක දෙකක් දාලා තියෙන තව ගොඩාක් මේවා ඊට අමතරව තියෙන ප්‍රධාන කීපයක් විතරයි. ඒ වගේම මෙතන තියෙනවා මේ මෙතනින් එහා පැත්තට දැන් අපි ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ මේ ටික මෙතනින් එහා පැත්තට චෙන්නයි වලින් ගත්තාම මේ පේලිය කන්න කුමරි දක්වාම තියෙන්නේ අපි මේකට කියන තමිල් නාඩු කියලා. තමිල් කියන්නේ දෙමළ, නාඩු කියන රට නැත්නම් ගම කියන අදහස. ඒතර දමිළ ප්‍රදේශයේ තියෙන කෝවිල් තමයි මේ තියෙන්නේ. තිරුපති තියෙනවා. දැන් අපි බෞද්ධයින් යනවනේ දඹදිව යනවනේ. දඹදිව යනකොට පේ වෙලා නේද? ඒ වගේ යනවනේ. ඒ වගේ තමයි තිරුපති යන්නත් මාස 3ක් තිස්සේ පේ වෙලා අපි කසාද බඳ කෙනෙක් නම් එයා මස් මාළු කන්නෙත් නෑ, ඇඳගෙන ඉදියන්නෙත් නෑ, තමන්ගේ පෞද්ගලික ජීවිතය ගත කරන්නෙත් නෑ. සියල්ලකින් බැහැර වෙලා කළු ඇඳගෙන මාස 3ක් පේ වෙලා තමයි මේකට යන්නේ. තිරුපති යනවා කියලා අපි වෙනම එක වෙනම ආධ්‍යාත්මික ගමනක්. එතකොට ඒ වගේ කීපයක් තමයි මෙතන දාලා තියෙන්නේ. මේ තියෙන්නේ කේරළයේ තියෙන කෝලෙක් තමයි සලකන කරලා තියෙන්නේ. එතනින් එහාට ගියාම මෙතන තියෙනවා යාල් සන්දේ යාපනයේ පොළ. ඒතර යාපනයේ පොළ ගත්තහම යාපනයේ පොළේ තියෙනවා ලංකාවේ නැති සුවිශේෂී ගුණාංග කීපයක්. එකක් තමයි තල් නිෂ්පාදන. තල්ලාංශිත නිෂ්පාදන ගොඩාක් අපිට යාපනයෙන් දැක් ගන්න පුළුවන්. මොකද යාපනය කියලා කියන්නේ පොල් තියෙන පළාත, පොල් අඩුවෙන් තියෙන පළාත. ඒ වගේම තල් වැඩිපුර තියෙන පළාත. ඒ නිසා එයාට තියෙන දේවල් වලින් තමයි ඒ ප්‍රදේශයේ ජනතාව එයාලගේ අවශ්‍යතා හරය ගැසගෙන තියෙනවා. දැන් අපි මේ අද පොංගල් හදන්නත් අපි මේකෙන් තමයි මේවා මේ පොල් පෙරුවේ. ඉතින් පොල් ටික පෙරලා ගත්තේ. කිරි ටික පෙරලා ගත්තේ. ඒතර මේ වගේ නීති පෙට්ටි තියෙනවා මේ පිට්ටු හදන්න තියෙනවා. ඒතර මේක අපි කැමරාන් යන්නේ එහෙම නේද? තරහම් කියලා කියන පෙට්ටිය. ඒතර මේ තියෙන්නේ අපි තල් හකුරු ඔයාලා ගිහිල්ලා කාම යාපනයේ ගිහිල්ලාම ගන්නෙ නේද? මේකේ විශේෂ ගුණාංග ගොඩක් තියෙනවා. මේක පොඩි තිත්තක් තියෙනවා. ඒ තිත්තත් එක්ක බැඳිච්ච විශාල ගුණාංග කීපයක් තියෙනවා ශරීරයට හිත කර. එතකොට ඒ වගේම මෙතන තියෙනවා මේ කියන්නේ තල් පිනාට කියලා. මේක ලොකු ඖෂධයක්. මේකේ තියෙනවා පොඩි තිත්තරහක් තියෙනවා. හැබැයි මේකේ තියෙනවා ඔබ දන්නවද ගස්ලපු වල තියෙන ගුණාංග ගොඩක් මේකේ අන්තර්ගතයි. ඒ වගේම මලසික්කල් කියලා කියනවා. ඒ කියන්නේ අර්ශස් කියන මලබද්ධයට ඉතාම හොඳ ඖෂධයක් මේක. බඩේ තියෙන තුවාල සනීප වෙන්න හොඳ මේකක්. ඩයිජෙස්ටිව් සිස්ටම් එකට ගොඩාක් හොඳ මේකක්. දිරවීමේ පහසු කරන්න. බත් ටිකක් කාලා මේකෙන් කැල්ලක් කඩලා කන්න පුළුවන්. එතකොට මේක ඉතාම හොඳ ඖෂධයක් විදිහට පාවිච්චි කරනවා අර වගේ ලෙඩ ගොඩක් සඳහා. ඒ වගේම තමයි මේ තියෙන මෝරු මිරිස්. අතන මේ මෝරු කියලා කියන්නේ සාමාන්‍යයෙන්
කිරි සහ ඒකට එකතු මේ කියන්නේ මී කිරි තියෙනවා මී කිරි වලට තව දේවල් එකතු කරලා සමහරවිට මෝරු විදිහට තනියෙන් බොරනම් මිරිස් ඊළඟට අමු මිරිස් ඒ වගේම රතු ලුණු ඒ වගේ කපලා දාලා තමයි මේ මෝරු එක හදාගන්නේ. ඒ වගේ මෝරු එකක් හදනවා මේ මෝරු පේස්ට් එකක් හදලා ඒකට මේක ගිල්ලනවා අමු මිරිස් ගිල්ලනවා. අමු මිරිස් ගිල්ලුවාම දවස් 7ක් විතර තියෙනකොට මේක අච්චාරු එකක් වගේ තැම්බෙනවා. ඒ තැම්බලා ගන්න එක ලුණු දී දානවා වගේ එකක්. ඒතර මේක අයින් කරලා අරගෙන ඒක වේලනවා. වේලලා ගත්තාම තමයි මේකේ තියෙන මේකේ සැර අඩුයි අතරම සාමාන්‍ය මිරිස් එකට වඩා. මේක ගොඩාක් බඩේ තියෙන ප්‍රශ්න වලට හොඳයි. මේකේ ගිතෙල් ප්‍රමාණය ගිතෙල් වල තියෙන ස්මෙල් එක එනවා. ඒකේ තියෙන ගුණාංග ටික මේකට ඇබ්සෝබ් වෙලා තියෙනවා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. මේක බඩේ තියෙන ගැටලු තියෙන අයට බඩේ තියෙන තුවාල ඒ වගේ ගොඩක් බඩේ තියෙන දෝෂ වලට මේක ගොඩාක්ම හොඳයි. ඒ වගේම බඩ වැලේ තියෙන දෝෂ වලටත් මේක ගොඩාක් හොඳ ඖෂධයක්. ඒකෙන් මේ තියෙන වඩහම් කියන එක මේක ගොඩක් දෙනෙක් මේක යාපනයේ ගියත් අපි දන්නේ නැහැ මේක ගන්නෙත් නැහැ කන්නෙත් නැහැ දන්නෙත් නැහැ. ඒතර මේකේ තියෙන විශේෂත්වය තමයි මේ තියෙන කොහොඹ මල් ටික අරගෙන රේණු ටික මේක අරගෙන ඒකට දානවා මිරිස් කෑලි මිරිස් පොඩ්ඩක් දාලා තව දානවා මේකට උඳු දාලා වඩේ එකක් වගේ මේව හදලා ඒක ඩිහයිඩ්‍රේට් කරනවා කියන වේලනවා මේක ස්වභාවික විදිහට අවුවේ තියලා වේලලා මේකේ වතුර ටික හොඳටම ගියාන් පස්සේ මේක තියාගන්න පුළුවන් වතුර හැබැයි තිබුණොත් එහෙම මේක කලින් පැක් කරන්න ගත්තොත් එහෙම මේක පුස් කරනවා ඉක්මනට හොඳටම මේක වේලෙන්න ඕන යාපනයේ වගේ පළාත්වල මේක හොඳටම කරන්න පුළුවන් මොකද අවුව සරයි එතන මේක මෙහෙම තියාගෙන මේක ටිකක් තිත්තයි වඩේ එකක් වගේ බෙදලා කන්න පුළුවන්. හැබැයි බත් කනකොට දෙක තුනක් මේක කන්න පුළුවන්. කන්නේ පුළුවන් හැබැයි රහ මුරු කෙනාට තමයි. මොකද තිත්ත රහක් තියෙන හින්දා. හැබැයි මේකත් ලොකු ගුණාංග ගොඩක් තියෙන එකක්. මේක අර මේ ඇඟේ උෂ්ණ ගතිය තියෙන කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියට මේක ඉතාම හොඳයි. ඒ වගේම බබල් හම්බෙන්නේ නැති අම්මලාට ඇඟ නිවන්න මේක හොඳ බෙහෙතක්. ඊළඟට මේ ලේ වල ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවනේ. ලේ විස වෙන කට්ටිය. ඒ කට්ටියට මේක හොඳ බෙහෙතක්. ඒ වගේ මේක කියන්න බැරි තරම් විශාල ගුණාංග ගොඩක් තියෙන ඖෂධයක් මේක. මේක බැලන්ස් කරලා තියෙන උඳු දාලා උඳු උස්නයි කොහොම මල් සීතලයි ඒක දෙක බැලන්ස් කරලා තමයි මේක තියෙන්නේ ඒ නිසා එහෙම ලොකු ඖෂධ ගුණයක් තියෙනවා ඊළඟට මේකේ තියෙන පරිතිතුර වැඩ කියලා කියන්නේ මේ පරිතිතුර කියලා කියන්නේ උඩ ඉන්දියාවේ උඩ යාපනයේ උඩ පැත්තේ තියෙන මේ ගමට කියන පරිතිතුර කියලා එතකොට පරිතිතුර වැඩ කියන්නේ ඒ පැත්තේ තමයි ඉස්සලම් පටන් අරන් තියෙන්නේ ඒ නිසා පරිතිතුර වැඩ කියලා කියනවා තව නමක් තියෙනවා මේකට තට්ටු වැඩ කියලා තට්ටු කියන්නේ තැටිය වගේ හදලා තියෙන වැඩ ඒක නිසා මේක තට්ටු වැඩ කියලා කියනවා මේක සාමාන්‍ය වැඩ එකක් වගේ නෙවෙයි මේක තේ වැදලා කල් තියාගන්න පුළුවන් විතර මේක හදලා තියෙන්නේ මේකත් යාපනයේ ගියොත් ඔයාලට ගන්න පුළුවන් ටෙස්ට් කරලා බලන්න ඒකත් එතකොට අර වඩේ වගේම පරිප්පු වලින්ම හදන්නේ වගේ මේක උඳු දාලා තියෙනවා උඳු මික්ස් කරලා හදලා තියෙන ඒකේ 아무තු ටේස්ට් එකක් තියෙනවා පොඩ්ඩක් ඒක ගුණයි අනිත් එක උඳු කියන්නේ ගුණ ආහාරය ඊළඟ මේ තියෙනවා මේක දැකලා ඇති මේකට කියන්නේ කොට්ට කිලංග කියලා අපි කියන්නේ නැවත මේකට කොට්ට කිලංග කිව්වට මේක ඇත්තටම ඔඩියල් කියලා කියනවා. ඒතර ඔඩියල් කියලා කිව්වහම කොට්ට කිලංග කියන එකෙන් අදහස් වෙන්නේ අපි දන්නේ නැහැ ඔකචනේ. කොට්ට කියන්නේ ඇටේට, කිලංග කියන්නේ අලේට. අර තල්ලට පේලියට ඔහොම තියලා උඩින් පස් දානවා අඩියකමාරක් විතර. දාලා එහෙම නැත්නම් වලක දාලා එලලා උඩින් පස් ටික දානවා. ඊට පස්සේ දැම්මම පස්සේ මේක මාස 3ක් 4ක් යනකොට පොඩි මෙහෙම එනවා දැල්ලක් එන උඩට. දැල්ලා ආවහම අඩියක් විතර උඩට දැල්ල එනකොට දන්නවා මේකේ කාලේ හරි කියලා. එතකොට ගලවලා ගන්නවා. ගලවලා ගත්තාම ඒකේ තියෙන මේ මුල තමයි අතරම ගහේ ස්ටෙම් එක මේක කඳ තමයි මේ හරි මොටෙයියක් ගන්න යටි අර කියන්නේ ගහේ කඳ තමයි මේක. ඒතර මොටෙයි කියන එක. ඒක මේක ගලවලා අරගෙන ඒකේ පොත්තක් තියෙනවා ඒක ඇරලා ඉවරලා මේක තම්බල වේලනවා. තම්බල වේලලා ඉවරලා මේ වගේ මණුවල දාලා මේක වේලනවා. මේ කෑලි දෙකම වෙන් කරන්නේ කොහොම දාලා වේලනවා. වේලලා ඉවරලා ඩිහයිඩ්‍රේට් වුණාම පස්සේ මේ විදිහට ගන්න. මේක පිටි කරන්නත් පුළුවන්. පිටි කරලා නොයි කෑම වලට පාවිච්චි කරන්නත් පුළුවන්. මෙහෙම නිකන් කන්නත් පුළුවන්. අපි තල්පිනාටු කියලා කන්නේ ඕක. යාපනයේ ගියාම අපි කන්නේ තල්පිනාටු කොට්ට කියලා. කොට්ට කියලා. ඒතර මේකේ තියෙන ඖෂධීය ගුණ බහුලව විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ සිංක් අඩංගු වෙනවා. ඒ වගේ සිංක් වගේ දේවල් සාමාන්‍ය ආහාර වලින් අපිට ගන්නම මේ වගේ ගන්න පුළුවන්. ඒ වගේ විශාල ගුණයක් තියෙන මේ දෙකේම මේ වගේ ගුණ තියෙන කෑම. ඊට පස්සේ මෙතන තියෙනවා ඒ වගේම පුතාලා ඉස්කෝලේ යන කොහොමද දැක නැති නීති පෙට්ටි කඩහම් මේ වගේ කියලා සොල මේ වගේ 8 වසරේ පෙළ පොතේ මේ ඉස්කෝල පොතේ තියෙනවා ඔය ටිකේ ඔක්කොම තියෙනවා. හැබැයි හින්දා කියලා නෑ පුතාලට පෙන්නන්නම තමයි අපේ සෙකන්ඩ් එක යාපනයේ ගිහින් ඉවරලා මේ ටික අරන් එන්න තියෙන්නේ. යාපනයේම තමයි මේ ටික ගෙන්න ගන්න. මොකද මෙහි හොයා ගන්න අමාරුයි ටිකක්. කරන පොංගල් ඉටු කරන විදිහ තමයි උතන තියෙන්නේ. ඒතර පොංගල් ජනවාරි 14 හෝ 15 වෙනි දිනේ යනවා තයි පොංගල් සමරන්න තමයි. ඒකට තයි පොංගල් උයන්න තමයි අතරම වගේ මේකක් පාවිච්චි කරන්නේ. අපි අද තයි පොංගල් ලොකු ටීපු නිසා එහා පැත්තේ ඉව නැත්තම් උතන තමයි සාමාන්‍යයෙන් හදන්නේ දෙවියන්ට. නැගෙනහිර පළාතට නැගෙනහිර දිශාවට පේස් කරලා තමයි හදන්නේ. මොකද නැගෙනහිරින් තමයි දෙවියෝ වඩින්නේ, ඉර දෙවියෝ වඩින්නේ. ඉර දෙවියන්ට ස්තුති කිරීමක් තමයි තයි පොංගල් කියන්නේ.
මොකද තමන්ගේ පස්වනු හදාගන්න සියලුම දේවල්ට ආලෝකය සපයන දෙවියෝ ජල චක්‍රය හදන සියලුම දේවල්ට උදව් කරන දෙවියෝ. ඒ නිසා ඉර දෙවියන්ට පූජා කරන එක තමයි තයිපොංගල් දවසේ මේ විදිහට හදන්නේ. ඒ සඳහා පාවිච්චි කරන ස්වභාවික දේවල් ඔක්කොම කහගස්, කෙසෙල් ගස්, ඊළඟට උක් ගස්, කුරුත්ත කියලා කියන්නේ අපි මේ කුරුත්ත කියනවා මේවට ගොක්කොල ඒ ගොක්කොල තියෙනවා. ඒ වගේම දේවල් තමයි මේ පාවිච්චි කරන්නේ. ඔක්කොම ස්වභාවික දේවල්. අර දාලා තියෙන හාල් පිටි. හාල් පිටි වලින් තමයි කරන්නේ. මේ බිම හාල් පිටි දාන හේතුව තමයි තමන්ගේ අස්වැන්න මෙහෙම අලංකාරයට පාවිච්චි කරලා ඊට පස්සේ මේක සත්තු කාලේ යන්න ඕන. කුඹි එහෙම කාලේ යන්න ඕන. එයාට දානයක් තමයි මේ දෙන්නේ අත්තර. එතකොට ඒ තමන්ගේ අස්වැන්නෙන් දානයක් ලබා දීම තමයි මේ කොලම් දානවා කියලා දාලා තියෙන්නේ. අතනත් ඒ කොලම් දාලා තියෙන්නේ හාල් වලින්. ඒ ඔක්කොම එහෙම කරලා තියෙන්නේ මේ සත්තුන්ට ආහාරයක් දෙන්න තමයි තමන්ගේ අස්වැන්නෙන් මුල් කොටස මේ අරන් තියෙන්නේ. පූජා කරලා තියෙන්නේ. ඒතර මේ තයිපොංගල් දවසේ තියෙන එක මේක. ඒතර 14 වෙනිදා තයිපොංගල් තිබ්බනම් 15 වෙනිදා මාට්ටු පොංගල්. මාඩු කියන්නේ ගවයා. මාට්ටු පොංගල් කියන්නේ ගවයාගේ පොංගල් කියන අදහස. ඒතර ගවයාට පොංගල් තියෙනවා. ඒතර ගවයා තමයි මේ වැඩවලට උදව් කරන්නේ. ඉස්සර වී ටික ගෙදරට ගෙනාවේ. ඊළඟට මේ පෑගුවේ මඩ කරේ හැම දෙයක්ම කරේ ගවයා. අස්වැන්න නෙලා ගන්න උදව් කරන්නේ. ඒක අස්වැන්න දාන්න නේද? කුඹුර හදාගන්න සියල්ල උදව් කරන්නේ ගවයා. ඒතර ගවයා මේ ගවයාට ගවයාට ස්තුති කරන්න තමයි මාට්ටු පොංගල් කියන එක පාවිච්චි කරන්නේ. ඒකට තමයි දෙවෙනි දවසේ එතනට ගිහිල්ලා පට්ටි පොංගල් කියලා මේකට කියනවා. ඒ කියන්නේ ගව පට්ටියට ගිහිල්ලා කරන පට්ටි පොංගල් නිසා එතන මේක අපි මේ කියලා තියෙන්නේ දෙවෙනි දවසේ මෙතන ගිහිල්ලා මේ වගේ පොංගල් හදනවා මෙතන. හදලා ඉවරලා ගවයාට කවුල පළතුරු එක පොංගල් මේ වගේ සරසලා මේ වගේ නාවලා ඊට කලින් දවසේ ඒ වගේ ගොඩාක් ලොකු කතන්දර ටිකක් මේකේ තියෙනවා. මේක තමයි දෙවන සංස්කෘතිය. තව ගොඩාක් දේවල් තියෙනවා. අපිට මේ පෙන්වන්න පුළුවන් උනේ ලක්ෂයක් තියෙනවා නම් එකක්වත් පෙන්නලා නැහැ මෙතන. මේ තාම පොඩි චුට්ටක් පෙන්නලා තියෙනවා. දෙමළ සංස්කෘතිය කියන්නේ තාම විචිත්‍රවත් ලස්සන සංස්කෘතියක්. අපි ඒක දන්නවනම් තමයි හැමෝත් එක්කම සහසහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන්. දැන් අපි ගව ගාලට තමයි මාට්ටු තොලුවම් කියලා කියන්නේ. අර අපි කතා කරන භාෂාවෙන් පට්ටිය කියන්නේ අපි. ඒ කතන භාෂාවෙන් කියන පට්ටි කියලා. ලිඛිත භාෂාවේ ස්ටෑන්ඩඩ්ම වචනේ තමයි මාට්ටු තොලුවම් කියලා කියන්නේ.
ඔය ඉක්මනට නාන්න පුළුවනේ. මට මේ විදිහට ගමන් ජබස් කරලා අයියෝ ඔය විලට පැන්නොත් ඒ මොහේ. එහෙම නෙවෙයි. නාන්න කලින් කොච්චර දේවල් කරන්න තියෙනවද? මොනවද අයිය කරන්න ඕනේ? නාන්න කලින් නානුව හදා ගන්න ඕනේ නේ. අයියට හදා දෙන්න බැරි ඈ? පිස්සුවක් කතා කරනවා මේ නංගි මේ දෙනව දහක් ඉස්සරහ මට නානුව හදලා දෙන්න පුළුවන්ද ඔහෙට? එහෙනම් මම මේ හදා ගන්න ඕනේ. නැතුව. ඕන් එහෙනම්. රේන්නෝ තොටම් සියංගුඩු නාලි වල ගින් එන්නේ කොහොම ඔය ඉක්මනට නාන්න කොහොමද කොහොම ඉක්මනට නාන්නේ කපුට නොවේ එතකොට අයියා මම කපුටියක් මහතඩි වල්ලීරියක් නොවේ එහෙම නෙවෙයි සබන් ගන්න ඕනේ අයියෝ මම කැමති නෑ කියලා බෑ නොවේ අන්න මේ යෝදි සබන් කෑල්ල කනවා මම ඉස්සර ගෑවේ සල්ලයි පස්සේ ගෑවා ටියුබ්ලයිට් ඊට පස්සේ රෙක්සෝන ගෑවා අන්තිමට මහ සෝනක් ගෑවා හරිෂෝ එතකොට දැන් මොනවයි ගන්න දැන් මම අතර අම්මා ඉස්පා එක වගේ වෙන්නේ ඒ මොකයි අර ලක්ෂ කැටේ හරි එහෙනම් ගාමුකෝ බලන්න ඕන් එහෙනම් ඉස්සරහා පැත්තේ නෑ යෝදී ඔය ඉස්සරහා පැත්තේ මේ තියෙන්නේ අයියා මන් නාලි වල ගිහින් එන්නේ කොහොම යන්න පුළුවන් ගෙදර අයියෝ තව ටිකින් අයියේ කිව්වෙත් නැතුව මම ගෙදර යන්නේ ඒත් නැතුව ගෙදර ගියා නම් හොඳට හිටි රෙදි ඇඳලා රෙදි පිළි ඇඳලා යන්න ඕනේ නල්ල දොල්ල පීනාලා
පුළුවන්. තව කොච්චර දේවල් කරන්න තියෙනවා. උඩින් උඩින් උඩ බෝවමින් මොකෝ ඇඹරෙන්නේ. අනේ අයියේ මම එහෙනම් ගිහින් එන්නේ. ඔහොම යන්න පුළුවන්. මේ ආව පිරිසට ආවඩල එපැයි යන්න. තිරුවන් සරණයි. ජාතික පිරිවෙන් දින නිමිත්තෙන් සීභා විශ්වවිද්‍යාලයේ පවත්වන ප්‍රදර්ශන කුටි සඳහා දැන් මේ වෙනකොටත් කුටි ප්‍රදර්ශනය ආරම්භ වෙලා තියෙනවා. ඉතින්වත් සියලු දෙනාටමත් අපිට බාරවලා තියෙන පාලි භාෂාගාරය ඇතුළු කොටගත් සියලුම භාෂාවන්ගේ භාෂාගාරات ඒ වගේම තමන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් ප්‍රදර්ශන කුටිත් මේ සීභා විශ්වවිද්‍යාලය තුළ නිර්මාණය කර තිබෙනවා. මම හැම දිනාටම ගෞරවයෙන් කාරුණිකව ආරාධනා කර සිටිනවා මේ ප්‍රදර්ශන කුටි නරඹන්න කියලා එන්න කියලා.